මොකදේ බය වෙලා තංගලලා හැගාලා මැරෙන්න හදන අන්තිම මොහොතේ දැන් අද උදේ එක ළමයෙක් කතා කරන ඉවර යන්න මගේ ෆෝන් නම්බරේ කොහෙන් හරි හොයාගෙන කතා කරනගෙන ඉවර යන්නේ නැහැ හරිද මම උදේ කියන්නේ එක සැරයක් ආන්සර් කරා ඒ කියන්නේ මැත්ස් එක ලියලා මැත්ස් එක දැන් තර්ඩ් ෂයින් හරි මැත්ස් එක ලියලා මැත්ස් එක අවුල් වුණා මැත්ස් එක ගන්න දෙයක් නැල්ලු මැත්ස් එක ඊට පස්සේ මේ يعني ෆේල් ලු ඉතින් ඉතුරු දෙක ලියන්න ගිහිල්ලා වැඩක් නැහැ නේ එක සබ්ජෙක්ට් එකක් ෆේල් වුණා ෆේල් නේ ඒ වගේ ෆේල් ඉතුරු දෙක ගිහිල්ලා ලියන්න අද හෙට තියෙන ෆිසික්ස් එක ඊයේ පෙරේදා නිටේ තිබ්බා ෆේල් ලු ඉතින් දැන් මොකද්ද කොහොමද ස්කිප් කරන්නේ අහනවා විභාගේ ස්කිප් කරන්නේ කොහොමද අහනවා පොත් තර්ෂයි සයිතුනේ ලියන්න පුළුවන් දැන් ස්කිප් කරන්න බෑ එකක් ලියුවට පස්සේ ස්කිප් කරන්න පුළුවන් එකක්වත් ලියන්න නැතුව විතරයි ඉතින් මේ මම නිකමඩත් ඇහුවා ඉතින් යකෝ ෂයි 3ක් අවුරුදු 6ක් තිස්සේ මොකද මැත්ස් එක ෆේල් වෙනකම් කරේ කියලා මම පොඩ්ඩක් ඇහුවා ඉතින් මොකද ගොඩක් අහන්නත් බැද කොයිතරම් මේ මනසට අවුරුදු 6ක් විතර තිස්සේ අයි ෂයි 3ක් කියන්නේ එතන අවුරුදු 3යි පටන් ගන්න අවුරුදු 2යි 5යි ගානක් ඉඳලා ඒත් ෆේල් දැන් මොකද්ද කරන්නේ දිනයි මැද්දේ මොකද කරලා දින්නේ නැහැ මොකුත් කරන්නේ නැහැ මැද්දේ ට්‍රැක් පැන ඉන්නවා දෙයක් උගන්නද්දි කරන්නේ නැහැ අහන්නේ හේට මෙහෙට වෙවි කැයියක් ගගහ කිසිම ජීවිතේ ටාගට් එකක් නැතුව ඉන්නවා දැන් මැරෙන්න හදනවා හරිද ඉතින් මම මොකද කරන්නේ ඉතින් ඒ කියන්නේ දැන් හෙට ෆිසික්ස් එකට ලියන්න ගිහලා වැඩක් නැල්ලෝ මං කිව්වා ඉතින් ගිහින් ලියන්න අඩුම ගන්න මොකක් හරි වෙයිනේ ලියලා වැඩක් නැහැ කියලා එයා කියන්නේ මැත්ස් එක ෆේල් වුණොත් වැඩක් නැහැ අනිත් ඒවාට රිසල්ට්ස් උත් නැහැ ඉසෙට් එක මේ එන්නෙත් නැහැ රෑන්ක් එන්නෙත් නැහැ මොකුත් නැහැ ඒ වගේ ෆේල් කියලා එන්නේ එකක් හරි ෆේල් වුණා හිතන්නකෝ මේ O level A9 තියෙන ළමයි ඒ වල හිතේ මේ O level අඩු වෙලා ඒ හින්දාද නෑ O level වල E level වල සම්බන්ධයක් නෑ O level A එකක් තියෙන එකක් ඉන්නා ඌ අනේ එක එකක් තියෙන උඩ O level වල එක එකක් තියෙන උඩ ගිය පාර ඒ තුනයි O level වල එක එකයි ඒක තියෙන්නේ භූගෝල විද්‍යාවට එහෙම සම්බන්ධ නෑ මේකේ වැඩ කරා නැත්තම් නෑ අයි O level වෙනකොට හොඳම එක මේකේ ගිහින් F3 ගන්න පුළුවන් O level වලදී නරකම එක මේකේ ගිහින් අයිලන්ඩ් ෆස්ට් වෙන්න පුළුවන් මැද්දේ තමයි වැඩේ තියෙන්නේ. හරිද? වැඩේ තියෙන්නේ අතරමැදි කාලය තුලදී. හරි. දැන් ප්‍රොබිලකංග 4 හොඳට අහන්න. ඒ කියන්නේ ටාගට් එකක් ඇතුව මේක කරන්න.